අද මම කියන්න යන්නේ වැදගත් දෙයක්. ඉතින් උකුණු කරදරයෙන් පීඩා විඳින කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයාගේ බබාටත් මේ උකුණු කරදරේ තියෙනවා නම් මෙන්න මම ලේසියෙන්ම කරන පිළියමක් තමයි ඔයාලට කියා දෙන්න යන්නේ. ඉතින් මම මේකට පාවිච්චි කරන්නේ බබාගේ ෂැම්පු කන්ඩිෂනර් එකයි ඊට අමතරව දැති ලොකු පණාවකුයි උකුණන් ගන්න පුළුවන් දැති හීනි පණාවකුයි. ඉතින් මුලින්ම මම කරන්නේ කොණ්ඩේ පොඩ්ඩක් එක් කරලා අරගෙන කන්ඩිෂනර් එක මුළු කොණ්ඩෙටම ගාලා දැති ලොකු පණාවෙන් කොණ්ඩේ තියෙන ගැට ටික ලියා ගන්නවා. ලියාගෙන කොණ්ඩේ කොටස් වලට බෙදාගත්තාම අපිට ලේසි මේ වැඩේ කරන්න. ඉතින් එහෙම කොටස් වලට බෙදාගත්ත කොණ්ඩේ අපිට තියෙන්නේ දැති කුඩා පණාව අරගෙන කන්ඩිෂනර් ගාලා නිසා කොණ්ඩේ කැඩෙන්නේ නැතුව පහසුවෙන්ම මේ උකුණන්ව කොණ්ඩෙන් ඉවත් කරගන්න පුළුවන්. එතකොට තව දෙයක් ඔයා මේකට වතුර පුරවපු භාජනයක් ගන්න ඕනේ. මොකද දැති කුඩා පණාවට එන උකුණන්ව අපිට අයින් කරගන්න පහසු වෙන්න. ඔයා මේ වීඩියෝ එක ඉස්සරහට බලද්දී ඔයාලට තේරෙයි කොහොමද අපි ඒක කරගන්න පුළුවන් ලේසියෙන්ම කියලා. ඉතින් කොහොම හරි මේ දැති කුඩා පණාවක් ඔයාට ගන්න පුළුවන්. මං හිතන්නේ ඔන්ලයින් උනත් ගෙන්න ගන්න පුළුවන්. මටත් මේක ගන්න රුපියල් 290ක් වගේ පුංචි මුදලක් තමයි ගියේ. ඉතින් හැබැයි මේකෙන් මම ගොඩක් දෙයක් කරගන්නවා. ඉතින් බබාගේ කොණ්ඩේට කිසිම කෙමිකල් එකක් දාන්න ඕනෙත් නැහැ. එයාට ප්‍රශ්නෙකුත් නැහැ. ලොකු කාලයක් යන්නෙත් නැහැ. මේක මට වැඩිපුර වෙලාවක් යන්නෙත් නැතුව ලේසියෙන්ම කරගන්න පුළුවන්. දැන් බලමු අපි කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේ විදිහට මේ දැති කුඩා පණාව අරගෙන අපි කොණ්ඩේ හොඳින් පීරන්න ඕනේ. පීරනකොට අපිට පේනවා දැන් ඔය උකුණ එනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ බිත්තර ලේනි ඒගොල්ලන්වත් අපිට අයින් කරගන්න පුළුවන් මේ ක්‍රමයෙන්. මේක හරිම සාර්ථක ක්‍රමයක්. ඉතින් මම මගේ බබාගේ මුළු කොණ්ඩෙම 75ක් විතර සුද්ධ කරගන්න පුළුවන් වුණා පළවෙනි දවසේදී. ඉතින් මේ විදිහට මම සතියේට දවස් 3ක් විතර එයාගේ කොණ්ඩේ සුද්ධ කරපුවාම මේ කරදරේ නිකම්ම නැති වෙලා යනවා. ඉතින් කොණ්ඩේ කපන්න ඕනෙත් නෑ උකුණු කරදරේ නිසා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේක ලයික් එකක් දාලා ෂෙයා කරගන්න අමතක කරන්න එපා.